4.32කට දාපු විඩ්‍රෝ එක මට 4.36 වෙද්දී ඇවිල්ලා තියෙනවා. හෙලෝ ගයිස්, ලංකාවේ ඉඳලා forex trading කරන හැමෝටම ගොඩක් වටින වීඩියෝ එකක් තමයි මම අද අරගෙන වෙලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Exness හරහා ට්‍රේඩ් කරලා earn කරගත්ත ඩොලර් ටික ඉතාමත්ම පහසුවෙන් විනාඩියක් වගේ කාලයකින් ඔයාලා ළඟටම ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලගේ තියෙන ෆෝන් එකකින් උනත් මේ දේ ඉතාමත් පහසුවෙන් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම ඩෙස්ක්ටොප් එකෙන් කරන දේ ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගේ Chrome එහෙම නැත්නම් ඔයා යූස් කරන ඕන වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඩෙස්ක්ටොප් මොඩ් එකට දාලා ඔයාට ඒ විදිහටම කරන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ Exness app එක යූස් කරලත් මේ දේ කරන්න හැකියාවක් තියෙනවා. right. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වැදගත් මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. ඔයා ට්‍රේඩ් කරන කෙනෙක් නම් ගොඩක් වැදගත්ම දෙයක් තමයි මේ වෙද්දී ලංකාවට සපෝට් කරන බ්‍රෝකර් කම්පැනිස් වලින් නිතරම මේල්ස් එනවා තමන්ගේ නම යූස් කරලා ඒ ඉන්ටර්ෆේස් එකෙන්ම ව්‍යාජ ෆයිට් ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඔයාත් account එක හැදුවේ එහෙම නැත්නම් account එකක් හදන්න හිතාන ඉන්නේ Google එකේ search කරලා එහෙම නැත්නම් කොයි හරි තැනකින් link එකක් අරගෙන නම් ප්‍රධාන වශයෙන්ම ඇත්තට මේක ලොකු අවදානමක්. මොකද ඔයා account එක හදද්දී ඔයාගේ identity card එකේ details මේකට දාන්න අවශ්‍යයි. ඒ වගේම ඔයා මේකට deposit කරනවා. ඉතින් මේ හැම දෙයක්ම ලොකු අවදානමකට ලක් වෙනවා. ඔයාත් අර ව්‍යාජ ෆයිට් එක්ක නම් account එක හදන්නේ. ඉතින් මේ සඳහා ශ්‍රී ලංකාවට ගැලපෙන official verified link මේ වීඩියෝ එකේ description එකේ වගේම මගේ හැම වීඩියෝ එකකම description එකේ ඔයාලට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ links විතරක් use කරලා account setup කරගන්න. Exness විතරක් නෙවෙයි ලංකාවට ගැලපෙන වටින හැම broker කෙනෙක්ගේම links මම දාලා තියෙනවා official verified link. ඉතින් ඒ link use කරලා account setup කරගන්න. ඒ වගේම මගේ forex playlist එකේ දාලා තියෙනවා මේ විදිහට ලංකාවට ගැලපෙන මේ brokers ලගේ account අලුත්ම update එකට අනුව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ videos ටිකත් බලලා ඔයාට account setup කරගන්න පුළුවන්. right. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් Exness එකට ඔයා මුලින්ම log වෙන්න. ඉතින් මගේ PC එකෙන් මම Exness එකට log වෙලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට live video එකක් දාලා පෙන්නන්න යන්නේ. ඉතින් ඔයාලට තමත් පහසුවෙන්ම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නත් දැන් කොහොමද මේ video එක දාන්නේ කියලා. ඉතින් video එක දාන්න කලින් ඔයා වැදගත් දෙයක් කරන්න අවශ්‍යයි. ඔයා මුලින්ම කරන්න අවශ්‍යයි මෙන්න මේ side එකේ transfer කියලා option එකක් තියෙනවනේ. මෙන්න මේ transfer කියන option එකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන between your accounts කියන option එක click කරන්න. දැන් අපි කරන්න යන්නේ ක්‍රිප්ටෝ වලින් තමයි විත්ඩ්‍රෝ එක දාන්න යන්නේ. ඉතින් ක්‍රිප්ටෝ වලින් තමයි අපිට ඉතාමත් පොඩි වෙලාවකින් විත්ඩ්‍රෝ එක ලබා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම හිතනවා හැමෝටම Binance account එකක් Bybit account එකක් ඇති කියලා. ඉතින් එහෙමත් නැත්නම් මම ඒ සම්බන්ධවත් වීඩියෝස් දාලා තියෙනවා Bybit එකේ account හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඉතාමත් පහසුවෙන් ඔයාලට ඒ වීඩියෝ එක බලලා account setup කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ official verified links තියෙනවා Bybit එකේ ඒ වගේම Binance එකේ. ඒවල follow කරලා ඔයාලට account එකක් එතනින් හදාගන්න පුළුවන්. right. ඉතින් ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ මෙතන payment method කියන එක ප්‍රශ්නයක් නෑ. ඔයා එහෙම තියලා මෙතන from account කියලා තියෙනවනේ. ඉතින් මෙන්න මේක උඩ click කරලා ඔයාගේ ඩොලර් තියෙන account එක මෙතෙන්ට select කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ to account කියලා තියෙනවනේ. මෙන්න මෙතෙන්ට ඔයා click කරලා add කරන්න මේ crypto wallet කියන option එක ඉවරයි. USDT TRC20 කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ option එක click කරලා ඔයාට transfer කරන්න අවශ්‍ය amount එක ඩොලර් ප්‍රමාණය මෙන්න මෙතෙන්ට දාලා ඔයාට continue කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාට details ටික හරියද කියලා බලන්න. හරියටම wallet එක මෙතෙන්ට ඇඩ් වෙලා තියෙනවද කියලා බලලා ඒ amount එකත් බලලා ඔයාට මේක confirm කරගන්න පුළුවන්. ඉතින් right. ඉතින් ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙන්න මෙතන withdraw කියන method එකට. ඉතින් withdraw කියන tab එක click කරාම ඔයාට withdraw කරන්න පුළුවන් methods ටික ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. මුලින්ම ඔයාට ශ්‍රී ලංකා bank transfer කියලා option එකක් තියෙනවා. ඉතින් ඊට යටින් ඔයාට ඒ සඳහා ගත වෙන කාලය පැය 3ක් පැය 24ක් වගේ කාලයක් වගේ. ඒ වගේම fee එක 0.0යි. ඉතින් මෙතන limit එකක් පෙන්නනවා. ඔයාට ඩොලර් 18ත් ඩොලර් 3000ත් අතර ප්‍රමාණයක් මේ හරහා withdraw කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා මෙතන තෙද ඒ කියන්නේ USDT TRC20 කියලා. ඉතින් TRC20 network එකකින් ඉතින් මම මේ කියලා දෙන්නම් මේ network එක මොකක්ද කියලා. ඒ වගේම අපි ඒ කියන්නේ withdraw කරන්න යද්දී අපි Binance එකෙන් Bybit එකෙන් address එක තෝරගද්දිත් මේ TRC20 network එකට අදාළ address එකම තෝරගන්න ඕනේ. එතකොට තමයි සාර්ථකව අපිට මුදල් ටික withdraw කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ගත වෙන කාලය instant කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් withdraw එකක් දැම්මොත් එහෙම මේ දැන්ම withdraw එක හම්බ වෙනවා. ඉතින් විනාඩියක් දෙකක් වගේ කාලයක් ඇතුළත තමයි අපිට ගත වෙන්නේ. ඒ වගේ කාලයකින් අපිට withdraw එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඔයාට තියෙන limit fee එක බිඳුවයි. limit එක ඩොලර් 10ත් ඩොලර් 100,000 ලක්ෂ 10ත් අතර ප්‍රමාණයක් ඔයාට මෙතෙන්දී withdraw කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ BNB වලින් පුළුවන් ඔයාට මෙතන Bitcoin ඒ කියන්නේ BTC වලින් පුළුවන්, Ethereum වලින් පුළුවන්. ඒ වගේම ඔයාට Netlr account එකක් හරි එහෙම නැත්නම් Skrill account එකක් හරි තියෙනවනම් ඒ හරහාත් ඔයාට මේකේ deposit withdrawal කරගන්න පුළුවන්. ඒ වගේම Tron coin එකෙන් ඒ වගේම මේ තියෙන TRC20 දැන් අපි ගත්තේ
පස්සේ USDT TRC20 එකනේ මෙතන තියෙනවා මේ BEP20 ඒ වගේම මෙතන USDT ERC20 මේ වගේ network තියෙනවා. ඉතින් network එක මාරු කරගන්න එපා. ඒ වගේම ඔයාලට USDC coin එකමුත් withdraw කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඔයාලට හරියට කියලා දෙන්නම් කොහොමද withdraw එක දාගන්නේ කියලා. ඉතින් මෙතනින් ඔයා select කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන තියෙන tether USDT TRC20 මතක තියාගන්න TRC20 කියන එක තමයි ඔයා select කරගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේක උඩ ඔයා click කරගන්න. හරි. ඉතින් මේක click කරාට පස්සේ ඔයාට මෙතන උඩින් බලා ගන්න පුළුවන් වෙනවා withdrawal කියලා. ඒ වගේම මෙතන payment method කියලා බලා ගන්න පුළුවන්. මෙතන TRC USDT TRC20 කියලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මෙතන to external wallet කියලා තියෙනවනේ. දැන් අපි wallet address එක මෙතෙන්ද copy කරගන්න ඕනි. ඉතින් ඔයා කරන්න ඕනි ඔයාගේ Bybit එකට හරි එහෙම නැත්නම් Binance එකට හරි යන්න. ඉතින් account එකක් නැත්නම් පහල තියෙනවා description එකේ link. ඉතින් ඒ official link විතරක් use කරලා account setup කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ Bybit එකට ගියාට පස්සේ එහෙම නැත්නම් Binance එකත් මේ same එක මේ විදිහටම තමයි ඔයාලට withdraw කරන්න අවශ්‍ය address එක ගන්න තියෙන්නේ. මෙන්න මෙතන deposit කියලා තියෙනවනේ. මෙන්න මේක උඩ click කරන්න. ඉතින් Binance එකෙත් add මොනවා හරි add money හරි මොකක් හරි එකක් ඇති. මේ deposit කියන එක උඩ click කරගන්න. ඊට පස්සේ මේ පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා deposit crypto කියලා. ඉතින් මෙන්න මේක උඩට යන්න. මේක click කරගන්න. ඊට පස්සේ මෙතන උඩින් ඔයාලට search කරලා ගන්න පුළුවන් USDT කියලා. ඉතින් මගේ මෙතන පෙන්නනවා. ඉතින් මම මේක උඩ click කරනවා. එහෙම තමයි පහළට ඇවිල්ලා ඔයාලට USDT කියන එක select කරලා ගන්න පුළුවන්. ඒ click කරාම ඔයාලට මේ වගේ තියෙනවා chain type මේ choose chain type කියලා. ඉතින් මෙතන තියෙනවා network ගොඩක්. ඉතින් මේ Tron different TRC20 කියලා තියෙනවා. ඉතින් අපි අර address එක copy කරගත්තේ TRC20 එකනේ. ඉතින් ඒක තමයි ඔයා මෙතෙන්ට ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඔයා ERC එකේ නම් ගත්තේ Ethereum network එකේ නම් ERC20 තමයි ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මම ගත්තේ TRC20 නිසා මේක උඩ මම click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ QR code එකක් වගේම උඩිමුත් network එක මොකක්ද කියලා පෙන්නනවා. හරියද කියලා ආයෙත් මෙතනින් check කරගන්න TRC20. ඊට පස්සේ මෙතන wallet address කියලා මෙතනින් copy icon එකක් තියෙනවා. මෙතනින් ඔයාලට address එක copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යටත් ඔයාලට copy address කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතනින්ත් ඔයාලට මේ address එක copy කරගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතෙන්ද ඒ අපි copy කරගත්ත address එක paste කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ආයෙත් check කරලා බලන්න හරියටම address එක සම්පූර්ණයෙන්ම copy වෙලා තියෙනවද කියලා. ඒක ගොඩක් හොඳයි. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතෙන්ද ඔයා දාන්න අවශ්‍යයි ඔයාට withdraw කරන්න අවශ්‍ය amount එක. දැන් මෙතන $10 ඉඳන් ඊට වඩා ගාණක් ඔයාට withdraw කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාට යටින්ම බලා ගන්න පුළුවන් වෙනවා continue කියලා button එකක්. මේක ඔයා click කරන්න කලින් ආයෙත් හරියටම check කරලා බලන්න මේ ටික ටික ඔක්කොම හරියද කියලා. ඊට පස්සේ මෙතන මම continue click කරගන්න. දැන් ඔයාට ආයෙත් මේ වගේ තැනක් එනවා. ඉතින් මෙතනම ඔයාට check කරලා බලා ගන්න address එක වගේ දේවල් හරියද කියලා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙතන free එක 0යි කියලා පෙන්නනවා. no fees කියලා පෙන්නනවා. ඊට පස්සේ ආයෙත් confirm කරගන්න පුළුවන් මෙතනින්. දැන් ඔයාට මෙන්න මේ යටින් මෙන්න මේ වගේ තැනක් එනවා select a method to confirm. ඒ කියන්නේ මෙතන ඔයාට ඒකේ security method එකක් තමයි තියෙන්නේ. ඔයාගේ මුදල් වෙන කවටවත් මේ වගේ method එකක් තිබ්බහම withdraw කරගන්න බෑ. ඉතින් දැන් ඔයාගේ Exynos එකට add කරලා තියෙන security method එක මොකක්ද කියලා ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන්. send message කියන option එක click කරොත් එහෙම ඔයාගේ phone number එක Exynos එකට add කරලා තියෙන phone number එකට code එකක් එනවා. එහෙම නැත්නම් මේ push notification කියන option එක click කරොත් එහෙම ඔයාගේ phone එකේ Exynos app එක තියෙනවා නම් app එකට notification එකක් එනවා. ඉතින් ඒක තමයි මෙතනින් වෙන්නේ. මෙතන send text message කියන option එක click කරගන්න. එතකොට ඔයා add කරලා තියෙන phone number එකට message එකක් එයි. එහෙම නැත්නම් ඔයාගේ ඒ නමින්ම WhatsApp තියෙනවා නම් WhatsApp එකට ඔයාට message එක ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු. ඔව් දැන් code එක ආවා. ඒ code එක මෙතන type කර ගන්න ඕනි. දැන් මම මේ විදිහට මට ආපු code එක type කර ගන්නවා. right. ඉතින් දැන් මම මේ විදිහට code එක type කරගත්තා. ඊට පස්සේ ඒ code එක success වුණා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා your transaction is a progress කියලා. ඉතින් මෙතන view history කියන option එකට ගියපුවාම මෙතනින් ඔයාලට පේන processing කියලා option එකක් තියෙනවා. ඉතින් ඒ dollars ටිකත් එක්කම පෙන්නනවා details ටික ඔක්කොම. ඔයාලට ඒක ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් පොඩි වෙලාවකින් withdraw එක ලබා ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ withdraw එක අපිට ලැබෙනවා. දැන් මෙතන time එක ඔයාලට පේනවා 4:32ට තමයි withdraw එක දාලා තියෙන්නේ. මම ඔයාලට time එකත් එක්කම පෙන්නන්නම්. right. ඉතින් ඔන්න දැන් අර processing තිබ්බ ඒ notification එක දැන් send කියලා option එකකින් පෙන්නනවා. ඒ කියන්නේ 4:32කට දාපු withdraw එක මට 4:35 වෙද්දී ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒකට Bybit එකෙන් මට ආපු notification එක. right. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මට notification එක ඇවිල්ලා තියෙනවා. ඉතින් 4:35 වෙද්දී. ඉතින් අද ඉරිදා දවසේ විනාඩි 4ක් වගේ කාලයක් ගත වුණා withdraw එක එන්න. ඉතින් ඔයා daily මම ඒ කියන්නේ සතිය දවස්වල දැම්මොත් එහෙම මට විනාඩි 2ක් වගේ කාලයකින් withdraw එක ලැබෙනවා. ඉතින් විනාඩි 5ක් වගේ කාලයක් ගත වෙන එක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔයාලට මේ වගේ තමත් පහසුවෙන්ම withdraw එක ලබා ගන්න
පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති Xnef එකෙන් කොහොමද හරියට withdraw එකක් දාන්නේ කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකකින් උනත් මේ දේ කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකේ මුලින් මතක් කරපු විදිහටම ඔයාලට ට්‍රේඩින් කරන්න මේ විදිහේ account එකක් අවශ්‍ය නම් එහෙම නැත්නම් මේ විදිහේ account එකක් හදාගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ටික අනිවාර්යයෙන්ම follow කරන්න. මොකද ඔයාගේ මුදල් ඒ වගේම ඔයාගේ identity card එකේ details මේ ඔක්කොම ඔයාලට අහිමි වෙන්න පුළුවන්. ලොකු අවදානමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ අවදානම් account එකක් ඔයා හැදුවොත්. ඉතින් ඒ නිසා official verified link විතරක් use කරලා account setup කරගන්න. ඒ සඳහා අවශ්‍ය හැම account එකකටම ලංකාවට ගැලපෙන accounts ඔක්කොටම අවශ්‍ය links මම description එකේ දාලා තියෙනවා. account කියන්නේ ලංකාවට ගැලපෙන ඒ වගේම අපිට පහසුවෙන් trade කරන්න පුළුවන් brokers ලගේ crypto ඒ වගේම අනිකුත් forex traders ලගේ forex trade කරන්න අවශ්‍ය brokers ලගේ accounts තියෙනවා. ඉතින් ඒ links වලින් විතරක් account setup කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම forex playlist එක වගේම crypto playlist එක බලන්න ඔයාලට ලොකු දැනුමක් ඒ හරහා ලබා ගන්න පුළුවන් වෙනවා. account හදන්නේ කොහොමද කියලාත් ඒ videos තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලලා ඒ හරහා account setup කරගන්න හැකියාවක් තියෙනවා. right මේ වගේ තවත් ගොඩක් වටින videos බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරගන්න. මේ වගේ deposit කරන විදිය withdraw කරන විදිය වගේම account setup කරගන්න විදිය වගේ account එකේ අනිකුත් settings කොහොමද හදාගන්නේ කියලා ගොඩක් වටිනම videos මම මේ විදිහට දාලා තියෙනවා. මේ Xnef එකේ විතරක් නෙවෙයි අනිකුත් හැම broker එකටම දාලා. ඉතින් ඒ ඔක්කොම ඔයාලට බලන්න පුළුවන්. ඉස්සරහට දාන වටින videos බලන්න channel එක subscribe කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ අදහස් comment කරන්න. තවත් කෙනෙක්ට දකින්න share කරන්න. එහෙනම් මේ වගේම තවත් ගොඩක් valuable video එකකින් හම්බෙමු. good luck.